විශේෂකාරී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඔයා දන්නවද ඉදිරියට වෙන දේ? අනිවාර්යයෙන්ම චේතියගේ අම්ම බොරු අසනීපයක් හරි ගන්නට ඉඩ කඩක් තියෙනවා. මේ විදියට බොරු අසනීපයක් හරි අරගෙන අනිවාර්යෙන්ම දැන් වාසුව වගේම මිනිපිරිව එක් කරගෙන එන්නට උමනාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාට මතක් කරලා දෙන්නට සූදානමකුත් තියාගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කර සිටිනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ආසාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්නටත් අමතක කරන්න නම් එපා කියලායි මම අද වීඩියෝ එක තුලින්ම ඔයාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව දෙයක් අපිට මෙතනදිම කතා කරන්නට chance එකක් ලැබිලා තියෙනවා කියන කතාව අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගන්න ඕනි කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරලා දෙනවා. දැන් චේතිය පළවෙනි දවසේ නම් ඇහුවට පස්සේ මෙන්න මේ වගේ කතාවක් තමයි කියන්න කටයුතු කළේ කියන කතාව ගැන ඔයාට විතරක් නෙවෙයි මටත් හොඳ අවබෝධයක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට කැමති වෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ මොහොතේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව ගැන අද වීඩියෝ එක හරහා අපි හැමෝටම සිහිපත් කරන්නටත් ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන කාරණාව ගැන අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නටත් පුළුවන් කමක් තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්නට පුළුවන් කමක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. තව දෙයක් මම ඔයාලට මේ වෙලාවේ සිහිපත් කරන්නට බලාපොරොත්තුකුත් තියාගෙන ඉන්නවා කියන කතාව අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ අවස්ථාවක් ගැන අපිට මේ මොහොතේදීම කතා කරන්න ඉඩ කඩක් ලැබිලා තියෙනවා කියන කතන්දරය ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්න සූදානම්. කොහොමනත් දැන් චේතියට අම්මා වෙනුවෙන් එයාගේ දුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරියට වාසු ළඟට පැමිණෙන්නම සිද්ධ වෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට මේ වෙලාවේදී කතා කරන්නට උත්සාහ කරන්නට වෙන්නේ. ඉතින් කොහොමනත් තව දෙයක් ගැන අපි මේ වෙලාවේදී කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතන්දරය ගැන අද වීඩියෝ එක තුලින්ම මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට සූදානමක් තියාගන්නවා. ඔයා විශ්වාස කරන්න චේතිය මේ දෙන්නම වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා අනිවාර්යයෙන්ම සමාව ගන්න නියමිතයි කියන කතාව ගැන අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් හදාගන්න ඕනි කියලයි මතක් කරන්නට අපි ඔන්න මේ වෙලාවේ ඉඩකඩ හදාගන්නේ.